සුබ දවසක් කියනවා සියලුම දෙනාට. අද අපි කතා කරන්නේ මම කලින් ගෙනාපු වීඩියෝ එකේ ඊළඟ කොටස. මලවුන්ගේ නැගී සිටීම සහ වෙස්ටරෝස්සේ මේ මලවුන්ගේ නැගී සිටීමට මුහුණ දුන්නේ කොහොමද කියන කාරණය. Game of Thrones ගැන අධ්‍යයනය කරන කෙනෙක් නම් ඔයා අහලා ඇති Lightbringer. එහෙම නැත්නම් ආලෝකය ගෙන එන්න කියන පුරාවෘත්තය. ඉතින් අපි මේ පුරාවෘත්තය ගැනත් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මානෙන් එහා නොනවතින සිනමා රසාස්වාදය මම උවිඳුමේෂ්. Oh, my sweet summer child, what do you know about fear? Winter is coming. Starks are always right eventually. Winter is coming. The Night King is coming. The dead are already here. අලින්ගෙනාපු වීඩියෝ එකේ කතාව ඉතාමත් කෙටියෙන් මතක් කරොත් වනාන්තරයේ දරුවන් විසින් පළමු මිනිසුන්ට එරෙහිව සටන් කරන්න වයිට් ටෝකර්ස්ලව නිර්මාණය කරනවා. ටිකෙන් ටික තමන්ගේ ග්‍රහණය වැඩි කරගත්ත වයිට් ටෝකර්ස්ලා වනාන්තරයේ දරුවන්ගේ පාලනයෙන් මිදිලා පළමු මිනිසුන්ට සහ වනාන්තරයේ දරුවන්ට එරෙහිව නැගී සිටින්න පටන් ගන්නවා. මෙතනින් පස්සේ පළමු මිනිසුන් සහ වනාන්තරයේ දරුවන් එකට එකතු වෙලා වයිට් ටෝකර්ස්ලට එරෙහිව සටන් කරලා එයාලව උතුරු ප්‍රදේශයට පන්නලා දානවා. හැබැයි මෙහෙම පළවා හැරපු වයිට් ටෝකර්ස්ලා සම්පූර්ණ දන්නා ලෝකයම වසාගත්ත රාත්‍රියක නැවත පැමිණෙනවා. ඉතින් මෙන්න මෙතනින් Game of Thrones ඉතිහාසයේ සිද්ධ වෙච්ච දරුණුතම ඛේදවාචකයක් වුණ The Long Night. එහෙම නැත්නම් දීර්ඝ රාත්‍රිය ආරම්භ වෙනවා. මේ විදිහට ආරම්භ වුණ දීර්ඝ රාත්‍රිය වසර ගණනාවක් පුරාවට පැවතුණා කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මම මේ කතා කරන්නේ සම්පූර්ණ පරම්පරාවක්ම අන්ධකාරයෙන් වෙලාගත්ත රාත්‍රියක් ගැන. මේ රාත්‍රියේ කොච්චර භයානක රාත්‍රියක්ද කියලා කිව්වොත් දරුවන් අන්ධකාරයේ ඉපදිලා අන්ධකාරයේ ජීවත් වෙලා අන්ධකාරයේම මිය ගියාලු. කාන්තාවන් කුසගින්න ඉන්න තමන්ගේ දරුවන්ව ගෙලසිර කර මරා දැම්මලු. මොකද එයාලා විශ්වාස කරා කුසගින්න ඉන්නවට වඩා මරණය හොඳයි කියන කාරණය. මේ කාන්තාවන්ගේ කඳුළු එයාලගේ කම්මුල්වලම කැටි ගැසුණලු. රජවරු එයාලගේ මාලිගාවලම මිය ගියාලු. ඉතින් මේ වගේ භයානක රාත්‍රියක් තමයි මේ කාලෙදි සම්පූර්ණ දන්නා ලෝකයටම උදා වුණේ. වැදගත්ම කාරණය තමයි මේ උදා වුණ රාත්‍රියේදී දවල ඇවිදින්නන්. එහෙම නැත්නම් වයිට් ටෝකර්ස්ලා නැවත පැමිණියා කියන කාරණය. මේ විදිහට ආපු වයිට් ටෝකර්ස්ලාගේ ප්‍රධාන අරමුණ මොකක්ද කියන කාරණය ගැන නම් Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. මොකද මේ Long Night එකෙන් අවුරුදු 2000කට විතර පස්සේ වෙස්ටරෝසයට ආපු ඇන්ඩාල්වරු විසින් තමයි Game of Thrones ඉතිහාසය හරියටම රචනා කරන්නේ. හැබැයි මේ විදිහට ආපු වයිට් ටෝකර්ස්ලා සියලුම ජීවීන්ගේ අවසානයක් Tamanගේ අරමුණ කරගත්ත කියලා සමහර තැනක සඳහන් වෙනවා. මියගිය අශ්වයන්ගේ සහ යෝධ මකුළුවන්ගේ පිටේ නැගුණු වයිට් ටෝකර්ස්ලා මේ Long Night එක පුරාවටම ජීවත්ව සිටින ජීවීන්ව දඩයම් කළාලු. මෙතනදි තමයි අපිට Lightbringer එහෙම නැත්නම් ආලෝකය ගෙන එන්න කියන පුරාවෘත්තය ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ. මම මේ පුරාවෘත්තය ගැන House of the Dragon දෙවනි කතා මාලාවේ ඉන්ට්‍රෝ එක ගැන කතා කරද්දි කතා කළා ඔයාලට මතක ඇති. Game of Thrones ඉතිහාසයේ අසෝර් රහයි කියලා පුද්ගලයෙක් හිටියා. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට ඒ කාලේ අඳුරු මායාවන්ට එරෙහිව සටන් කරන පුද්ගලයා විදිහට දෙවියන් විසින් මෙයාව තෝරගත්තලු. ඉතින් මේ අසෝර් රහයි කියන පුද්ගලයා අඳුරට එරෙහිව සටන් කරන්න ආලෝකයේ විහිදුවන කඩුවක් හදන්න උත්සාහ කළා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මෙයා මේ කඩුව හදන්න දින 30ක් එක දිගට මහන්සි වෙලා වැඩ කළාලු. මේ ක්‍රියාවලිය හේතුවෙන් රත්තුණු කඩුව සිසිල් කරන්න මෙයා මුලින්ම පාවිච්චි කරන්නේ වතුර. හැබැයි මෙතනදි කඩුව කෑලි කෑලි වලට කැඩිලා යනවා. අසෝර් රහයි කියන්නේ ලේසියෙන් වැඩක් අත්හරින පුද්ගලයෙක් නෙමෙයි. ඉතින් මෙයා එක දිගට දින 50ක් වෙහෙසිලා නැවතත් මේ කඩුව නිර්මාණය කරනවා. මෙතනදි කඩුව සිසිල් කරන්න මෙයා පාවිච්චි කරන්නේ සිංහයෙක්ගේ හදවතක්. හැබැයි මේ වෙලාවෙදිත් කඩුව කෑලි කෑලි වලට කැඩලා යනවා. කඩුව සිසිල් කරන්න පාවිච්චි කරන්න ඕනේ ශක්තිමත් පුද්ගලයෙක්ගේ ශක්තිමත් හදවතක් කියන කාරණය මෙතනදි මෙයාට තේරුම් යනවා. ඉතින් අවසානයේදී මෙයා කඩුව සිසිල් කරන්න තෝරගන්නේ තමන්ගේ බිරිඳ උන නිසාගේ හදවත. එක දිගට දින 100ක් වෙහෙසිලා තමන්ගේ බිරිඳව කැප කරලා අසෝර් රහයි මේ කඩුව නිර්මාණය කරනවා. ඉතින් මෙන්න මෙතනින් නිසාගේ ආත්මය එහෙම නැත්නම් අසෝර් රහයිගේ බිරිඳගේ ආත්මය මේ කඩුවත් එක්ක එකතු වෙලා Lightbringer එහෙම නැත්නම් ආලෝකය ගෙන එන්න කියන කඩුව නිර්මාණය වෙනවා. මේ අසෝර් රහයි කියන පුද්ගලයා පළමු මිනිසුන් සහ වනාන්තරයේ දරුවන් එක්ක එකට එකතු වෙලා අඳුර පළවා හරින්න සටන් කළා කියලා තමයි Game of Thrones ඉතිහාසයේ සඳහන් වෙන්නේ. වීඩියෝ එක මැදදී මතක් කරන්න තියෙන කාරණේ තමයි පුළුවන් හැමෝම අපේ WhatsApp channel එකට join වෙන්න කියන කාරණේ.
මොකද ගේම් ඔෆ් ත්‍රෝන්ස් විශ්වය සම්බන්ධව කියවන්න ගොඩක් දේවල් එතන තියෙනවා. ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් කැමති අයට WhatsApp channel එක පැත්තේ ඇවිත් යන්න එන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. වනාන්තරයේ දරුවන්ගේ ආයුධ හැදිලා තිබුණේ මකර වීදුරු. එහෙම නැත්නම් dragon glass වලින්. ඉතින් මෙතනදී වනාන්තරයේ දරුවන් විසින් තේරුම් ගන්නවා තමන්ගේ ආයුධ වලින් දවල ඇවිදින්නන්ට හානි කළ හැකි කියන කාරණය. ඩ්‍රැගන් ග්ලාස් එහෙම නැත්නම් මකර වීදුරු කියන්නේ පෘථිවි අභ්‍යන්තරයේ තියෙන තාපය සහ පීඩනය එකට එකතු වෙලා හැදෙන වීදුරු වර්ගයක්. ගොඩක් වෙලාවට මේවා ගිනිකඳු අභ්‍යන්තරයේ තමයි දකින්න ලැබෙන්නේ. ගිනිකඳු ආශ්‍රිතව හැදුන නිසා මේ වීදුරු මකරුන් විසින් නිර්මාණය කළා කියලා සාමාන්‍ය ජනයා විශ්වාස කළා. ලොං නයිට් එකට කලින් වනාන්තරයේ දරුවන් ඩ්‍රැගන් ග්ලාස් වලින් නිර්මාණය කරපු ආයුධ තමන්ගේ ප්‍රබලතම හතුරන් වන යෝධයන්ට එරෙහිව සටන් කරන්න පාවිච්චි කළා කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. මේ ආයුධ වලින් වයිට් වෝකර්ස්ලට හානි කරන්න පුළුවන් කියන කාරණය ගැන තේරුම් ගත්තට පස්සේ මේ ආයුධ වනාන්තරයේ දරුවන් විසින් පළමු මිනිසුන්ට ලබා දුන්නලු. ඉතින් කොහොම හරි වනාන්තරයේ දරුවන් සහ පළමු මිනිසුන් එකට එකතු වෙලා වයිට් වෝකර්ස්ලව නැවතත් උතුරු ප්‍රදේශයට පන්නලා දානවා. මෙතනින් සම්පූර්ණ පරම්පරාවක් පුරා පැවතුණු ලොං නයිට් එක එහෙම නැත්නම් දීර්ඝ රාත්‍රිය අවසන් වෙනවා. මේ වගේ අතිවිශාල ඛේදවාචකයක් උදා වුණොත් ඒකෙන් ආරක්ෂා වීමේ අරමුණ ඇතිව මෙයාලා ද වෝල් නමින් හඳුන්වන අතිවිශාල අයිස් බාධකයක් නිර්මාණය කළා කියලා තමයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ වෝල් එක හදන්න මූලික වෙන්නේ බ්‍රැන්ඩන් ද බිල්ඩර් කියන පුද්ගලයා. වෝල් එක හදන්න පාවිච්චි කරලා තියෙන විශාල අයිස් කුට්ටි ඔසවන්න මේ බ්‍රැන්ඩන් ද බිල්ඩර් කියන පුද්ගලයා යෝධයන්ගේ සහ වනාන්තරයේ දරුවන්ගේ සහාය ගත්තලු. කිසිම මායාමය සත්වෙක්ට හෝ මායාමය ජීවියෙක්ට මේ හරහා යන්න බැරි වෙන්න තමයි මෙයාලා වෝල් එක නිර්මාණය කරන්නේ. මේ විදිහට හදපු වෝල් එක ආරක්ෂා කරන්න බ්‍රැන්ඩන් ද බිල්ඩර් විසින්ම නයිට් සෝච් එක ආරම්භ කරනවා. එතනින් පස්සේ වින්ටර්ෆෙල් බලකොටෝ නිර්මාණය කරලා ස්ටාක් වංශය ආරම්භ කරන්න මූලික වෙන්නෙත් මේ බ්‍රැන්ඩන් ද බිල්ඩර් කියන පුද්ගලයා. මම මුලදි කිව්ව අසෝර් රහයි කියන පුරාවෘතයෙන් කියවෙන්නේ තනි පුද්ගලයෙක් ගැනද එහෙම නැත්නම් පුද්ගලයන් කීප දෙනෙක් ගැනද කියන කාරණය ගැන කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. සමහර විට ලොං නයිට් එක ඉවර කරලා වයිට් වෝකර්ස්ලව පළවා හරින්න මූලික වුණ සියලුම පුද්ගලයින්ව නිරූපණය කරන්න මේ පුරාවෘතය පාවිච්චි කරන්න ඇති. වීරයන්ගේ යුගයේදී මේ පුරාවෘතයම විවිධ සංස්කෘතීන් වල විවිධ නම් වලින් කියවුණා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම මම මේ දේත් මතක් කරන්න ඕනේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේදී අපිට දකින්න ලැබුණු නයිට් කිං එහෙම නැත්නම් නිශාචර රජු කියන්නේ මාටින් මහත්තයාගේ පොත්වල හිටපු චරිතයක් නෙමෙයි. මේ නයිට් කිං කියන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවට අලුතෙන් හඳුන්වලා දුන්න චරිතයක්. හැබැයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත්වල නයිට්ස් කිං හොඳට අහන්න නයිට්ස් කිං කියලා පුද්ගලයෙක් ඉඳලා තියෙනවා. මේ පුද්ගලයා නයිට් සොච් එකේ 13 වෙනි ලෝඩ් කමාන්ඩර් විදිහට තමයි හඳුන්වන්නේ. විශේෂම දේ තමයි මේ නයිට්ස් කිං නමින් හඳුන්වන පුද්ගලයා වයිට් වෝකර් කාන්තාවක් සමග ආදරෙන් බැඳුණා කියන කාරණය. මම මේ ගැන මීට කලින් වයිට් වෝකර්ස්ලා සහ වෝල් එක ගැන කතා කරපු Q&A එකකදී කතා කළා. ඉතින් ඔයා ගැන ඉන්ට්‍රස්ට් නම් මේ වීඩියෝ එකෙන් පස්සේ ඒ වීඩියෝ එක බලන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ විදිහට තමයි අපි දීර්ඝ රාත්‍රියකදී මලවුන්ගේ නැගී සිටීම සහ වෙස්ටරෝසේ මේ ඛේදවාචකයට මුහුණ දුන්නේ කොහොමද කියන කාරණා ගැන කතා කළේ. ඊළඟ වීඩියෝ එක විදිහට අපි මකරු හැදුනේ කොහොමද කියලා කතා කරමු. ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් හැමදාම රැඳිලා ඉන්න අපිත් එක්ක සුබ දවසක් හැමෝටම. Dreams didn't make us kings. Dragons did.